ආයුබෝවන් සියලු දෙනාටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Royal ICT Academy එකෙන් ඔයාලට ෆ්‍රී ඔෆර් කරන ethical web hacking course එකත් එක්ක. අපි එනම් course content එකට ගිහිල්ලා බලමු මොනවද අපි මේ course එකේදී කතා කරන්න කියලා. මෙන්න තියෙනවා අපේ course content එක. මෙතන අනුමාත්‍රුවා ගොඩක් තියෙන හින්දා මම මේ ටික දාගෙන තියෙනවා මෙන්න මේ වගේ slides කිහිපයකට. අපිට එතකොට අද දවසේ කතා කරගෙන යන්න ලේසි. මේ ස්ලයිඩ්ස් වල ලස්සන බලබල ඉන්න එපා. මම මේක ඉක්මනට හදාගත්තේ. මොකද අපිට මේවා ලස්සන හදාදින්න කාලයක් නැහැ. ඒ වෙලාව අපිට වෙන වැදගත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මොකද මේ ලෝකේ තා ඉක්මනින් දියුණු වෙනවා මේ තාක්ෂණික දේවල්. ඒකෝට අපි ඉක්මනින් ඉගෙන ගන්න ඕනේ. හරි. එතකොට අපි කෝස් එකකින් ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද? ඉස්සෙල්ලම කරන්නේ අපේ beginner foundation එක හදාගන්න එක. ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැති කෙනෙකුට උනත් මේක ඉගෙනගෙන ඉස්සරහට යන්න පුළුවන් විදියට අපේ ෆවුන්ඩේෂන් එක හදාගන්න එක. ඒකේ පළවෙනි පියවර විදියට අපි කරනවා web hacking and bug bounty hunting introduction. ඒ කියන්නේ web hacking සහ bug bounty hunting කියන එක ගැන හඳුන්වා දීමක් කරනවා මොකද්ද මේක කියලා. ඊළඟට අපේ lab එක set up කරගන්නවා. lab එක කියන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් Windows වල ඉඳන් hacking වගේ දේවල් කරනවා ගොඩක් අඩුයි. ඒ හින්දා අපි අපේ කම්පියුටර් එකට Linux OS එක install කරගන්නවා. ඒක කරන්න අපි software එකක් දාලා හරි එහෙම නැත්නම් Windows ඇතුළෙම හරි ඒක මේ install කරගන්න පුළුවන් අපිට. ඊට පස්සේ ඒකට අපි Linux දාලා ඒ වැඩ ටික කරන්න කොහොමද කියලා අපේ lab setup කියන කොටසදී කතා කරනවා. ඊළඟට අපි ඒ install කරගත්ත Linux OS එකේ basics දේවල් ටික ඒක ඇස්සේ වැඩ කරන්නේ කොහොමද? Linux commands මොනවද? ඔය වගේ දේවල් ටික අපි Linux basic වලදී කතා කරනවා. ඊළඟට අපි යනවා networking basics වලට. මෙතනදී අපි කතා කරනවා IP address එකක් කියන්නේ මොකක්ද? MAC address එකක් කියන්නේ මොකක්ද? මේ DNS එකක් කියන්නේ මොකක්ද? ඔය වගේ දේවල් networking සම්බන්ධ basic දේවල් ටික අපි කතා කරනවා. ඊට පස්සේ අපි යනවා website එකක් වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න. මේකත් එක්කම තමයි මෙන්න මේ 6 වෙනි එකත් HTTP cookies sessions වගේ අන්න technologies ටිකත් අපි කතා කරන්නේ මෙන්න මේකත් එක්කම තමයි. හරි. ඊට පස්සේ අපි යනවා Burp Suite basics වලට. Burp Suite කියන්නේ අපි hacking වලදී use කරන tool එකක්. tool එකක් කියන්නේ පොඩි software එකක් කියලා හිතා ගන්නව දැනට. හරි. අන්න ඒ software එක ගැන ඒ tool එක ගැන අපි කතා කරනවා. ඊට පස්සේ Nmap කියලා tool එකක් තියෙනවා. අපි ඒක ගැනත් basic ටික කතා කරනවා මෙතනදී. ඊට පස්සේ අපි යනවා information gathering කියන කොටසට. information gathering කියන්නේ අපි ඕනම දෙයක් ඕනම පද්ධතියක් website එකක් hack කරන්න කලින් ඒකට අදාළ තොරතුරු එකතු කිරීමක් කරනවා. ඒ කියන්නේ website එකේ IP addresses, servers තියෙන locations, servers මොනවද? ඊට පස්සේ ඒක ඇස්සේ තියෙන technologies මොනවද? අන්න මේ වගේ දේවල් අපි හොයා ගන්නවා. අන්න ඒක ගැන අපි 9 වෙනි කොටසදී කතා කරනවා. ඊට පස්සේ අපි අන්නේ හොයාගත්ත දේවල් ඔළුවේ ඔක්කොම මතක තියාගන්න බෑනේ. අන්න ඒ හින්දා අපි ඒව note down කරගන්නවා. ඒක පිළිවෙලකට note down කරගන්නේ කොහොමද කියලා අපි මෙන්න මේ 10 වෙනි කොටසදී කතා කරනවා. හරි. එතකොට මෙන්න මේ කොටස් ටික ඉවර වෙද්දී ඔයාලට හොඳ knowledge එකක් ඇවිල්ලා තියෙනවා මොකක්ද මේ hacking කියන්නේ මේව වැඩ කරන්නේ කොහොමද කියලා basic knowledge එකක් ඇවිත් තියෙනවා. ඊට පස්සේ අපි යනවා web vulnerabilities කියන කොටසට. මෙතෙන්දි තමයි අපි ඇත්තටම websites hack කරන්නේ. vulnerability එකක් කියන්නේ website එකේ තියෙන bug එකක් අවුලක් අපිට hack කරගෙන අස්සර යන්න පුළුවන් තැනක් වගේ දැනට මතක තියාගන්න අපි මේ වැඩේ කරගෙන යද්දී ඔයාලට තේරෙනවා හරියටම vulnerability එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. මේ SQL injection cross site scripting CSRF වගේ කියලා තියෙන්නේ අන්නේ අවුල් වල නම් කිහිපයක්. ඒ කියන්නේ vulnerabilities කිහිපයක් අපිට hack කරන්න පුළුවන් ක්‍රමවේද කිහිපයක් කියලා දැනට ඔළුවේ තියාගන්න වැඩේ කරන් යද්දී මොකද්ද මේ කියලා හරියටම ඔයාලට ඔළුවට එනවා. මෙතන මම 10ක් තියෙනවා මේ වගේ ක්‍රමවේද. මීට අමතරව අපි ගොඩක් දේවල් සහ AI සම්බන්ධ vulnerabilities සහ ඒ දේවල් ගොඩක් අපි කතා කරනවා. මෙතන මම මේ ස්ලයිඩ්ස් කීපයකට දාගෙන තියෙන හින්දා අපි මේ ටික පොඩ්ඩක් බලමු. මොනවද click jacking, DOM based vulnerabilities, NoSQL injection, path traversal, command injection, API testing, GraphQL API vulnerabilities ඔය වගේ දේවල් සහ ගොඩක් දේවල් අපි කතා කරනවා. හරි. එතකොට අපි මේ දේවල් නිකන් ඉගෙනගෙන විතරක් වැඩක් නෑනේ. අපි මේක කරන්නේ part time job එකක් විදියට හරි එහෙම නැත්නම් ස්ටුඩන්ට් කෙනෙක්ට ගාණක් හොයාගන්න හරි නෙමේ දේ කරන්නේ. එතකොට අපි බලනවා කොහොමද අපි හැක් කරගත්ත වෙබ්සයිට් එකක් රිපෝට් එකක් හදලා ඒ කම්පැනි එකට දාලා ඒකෙන් මුදලක් උපයා ගන්න කියලා.
එතන්දි අපි බලනවා කොහොමද මේ රිපෝට් එක හරියට ලියන්නේ, මේක ඉම්පැක්ට් කියන්නේ මොකක්ද, රිස්පොන්සිබල් ඩිස්ක්ලෝසර් කියන්නේ මොකක්ද, මේ දේවල් සහ අපි ඒ කම්පැනි එක ගනුදෙනු කරන්නේ කොහොමද, මේ වගේ හැක් කිරීමක් කරාට පස්සේ අපි අන්න ඒ දේවල් අපි මෙන්න මේ කොටසේදී සාකච්ඡා කරනවා. හරිද? අපි ඒක ඇත්තටම එකක් හැක් කරලා ඒ රිපෝට් එකත් දාලා අපි එක කතා කරලා ඒ දේවල් අපි එතෙන්දි බලමු. හරි. ඔය ටික තමයි එතකොට අපි කෝස් එකේදී කරන්නේ. මම මෙතන පොඩ්ඩයි දාන් තියෙන්නේ. මීට වඩා ගොඩක් දේවල් තියෙනවා කියලා ඔයාලට මේක දිහා බලනකොට පේනවා. මම මේ සරල අවබෝධයක් දාලා අවබෝධයක් දෙන්න තමයි මේ පොඩි වීඩියෝ එකකින් ඔයාලට කෝස් එක ගැන පොඩි හැඳින්වීමක් කරේ. එතකොට අපිට කතා කරන්න තියෙන ඔච්චරයි අද දවසේදී. අපි නම් ඊළඟට මෙන්න මේ වෙබ් හැකින් නැන් බග් හන්ටින් ඉන්ට්‍රොඩක්ෂන් කියන කොටසින් හම්බෙමු. එතකන් ඔයාලා අපි සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න නම් හැමෝටම ජය වේවා.